success is no accident. It is hard work, perseverance, learning, studying, sacrifice, and most of all, love of what you're doing or learning to do. Remember, every failure is a lesson, every step forward is progress, and every day is a new opportunity to grow closer to your goals. Hi, welcome to my channel. ඉතින් මම අද ඔයාලට පෙන්නන්න යන්නේ study vlog එකක්. මම හිතනවා ඔයාලා මේකට ආස වෙයි කියලා. ආසයි නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඉතින් මම ඔයාලට පළවෙනියට පෙන්නන්න මම මොනවද පාඩම් කරද්දී use කරපු tips සහ මගේ පාඩම් කරන එක productive ව ගත කරන්න මම මොනවද use කරේ කියලා මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මම ඔයාලට පෙන්නන්න පළවෙනියට කොහොමද ඔයාලගේ කාලේ ඉතිරි කරගෙන time එක waste වෙන්නේ නැතුව වැඩ කරන්න කියලා. මම මේක ඉගෙන ගත්ත මම TikTok එකකින් මගේ reels කරද්දී මම මේක use කරේ. ඔයාලට පුළුවන් මේක use කරන්න. මම හිතනවා ඒක ගොඩාක් productive එකක් කියලා. ඒකට ඇත්තටම ඕන වෙන්නේ කොලෙකුයි පෑනුකුයි විතරයි. ඉතින් මම ඔයාලට පෙන්නන්නේ ඒක. So this is what I use. ඉතින් මේකේ එක පැත්තක ඔයාලා දාගන්න ඕනේ ඔයාලා උදේ කීයටද නැගිටින්නේ. ඔයාලා උදේ 3ට නැගිටිනවා නම් ඔයාලා උදේ 3 ඉඳන් ටයිම් එක දාගෙන ඔයාලා පාඩම් කරලා ඉවර වෙන්න හදන වෙලාව වෙනකන් ටයිම් එක දාගන්න ඕනේ. හරිද? ඊට පස්සේ එක කොටුවකට පැය ගානේ දාන්න. ඊට පස්සේ දැන් මම ඔය පෙන්නන සයිඩ් එකේ ඔයාලා විනාඩි 5න් පාට කොටු ටික මාක් කරගන්න ඕනේ. කියන්නේ පැයක් වෙනකන් මාක් කරගන්න ඕනේ. හරිද? ඊට පස්සේ අපි උදාහරණයක් ගමු. ඔයාලා උදේ 3ට නැගිට කියනකොට ඔයා උදේ 3ට නැගිටලා ඔයා 3:05 වෙනකන් පාඩම් කරා. එතකොට ඔයා ටික එකක් කපන්න ඕනේ. ඔයා 3:10 වෙනකනුත් පාඩම් කරා. එතකොට ඔයා තවත් ටික එකක් කපන්න ඕනේ. එහෙම ඔයාලා ටික කපන්න ඔයාලට ඒකට ආස හිතෙනවා. ඔයාලට පාඩම් කරන්න හිතෙනවා. ඔයාලට අඩුම විනාඩි 5ක්වත් ටයිම් වේස්ට් කරන්න හිතෙන්නේ නැහැ. ඔයාලට එතකොට ඒ කොටු ගාන කපලා ඔයා දවසට පැය කොච්චරක් පාඩම් කළාද කියලා හිතා ගන්න පුළුවන්. හරිද? එතකොට ඔයාලා 3 ඉඳන් 4 වෙනකම් පාඩම් කරොත් ඔයාලා එතන මුළු ඔක්කොම කොටු ටික කපලා තියෙනවා. මෙහෙම ඔයාලට ටික දාගන්න පුළුවන්. එතකොට ඔයාලට තාසෙත් නම් මේ ටික ඔක්කොම ටික වැටේද. එතකොට දවස් අවසානයේ ඔයාලා පැය කීයක් පාඩම් කළාද කියලා බලන්න පුළුවන් ඔයාලට. හරි, ඒ වගේම මේ තියෙන මම යූස් කරපු තවත් ට්‍රික් එකක්. මේකේ තියෙන්නේ ඔයාලගේ අද ඉඳන් ඔයාලගේ එක්සෑම් ඩේට් එක වෙනකන් කොච්චර දවස් තියෙනවද කියලා. ඔයාලා දවසින් දවස ඩේට් කපන්න ඕනේ. එතකොට ඔයාලට බයත් එක්කම පාඩම් කරන්න හිතෙනවා. තවත් එක ට්‍රික් එකක් තමයි ඔයාලට පුළුවන් මේ වගේ විෂන් බෝඩ් එකක් තියාගන්න. එතකොටත් ඔයාලගේ තව මොටිවේෂන් එක වැඩි වෙනවා. තව එකක් තමයි ඔයාලට පුළුවන් ඔයාලා අදහන ආගමට අනුව ලස්සනට පොත් මේසෙ බුදු සාදු කෙනෙක් හරි තියා. මං හිතනවා ඒකනොත් ඔයාලට පුංචිම හරි ශක්තියක් ලැබෙයි කියලා. ඉතින් අදට ඔච්චරයි. Thanks for watching. Bye bye.